ඒවසේ ආයතනයෙන් මගින් මේ සිද්ධ කරපු මේ පූර්ව පාඨමාලාව ගැන මට කියන්න තියෙන්නේ ඇත්තෙන්ම අපි දැකලා තියෙනවා දැන් මීට කලින් මෙහෙම මේ වගේ ෆයර් ඒජන්ට්ලා කරන පාඨමාලාවන් දැකලා ඒගොල්ලන්ගේ ට්‍රේනින් මේ සීමා වෙන්නේ ෆයර් එක්ස්ටින්ගර්ස් වලට අර මෙයා ගින්න පුරනකොට පමණයි. ඉතින් මේ වගේ මේ කම්ප්‍රිහෙන්සිව් නැත්නම් හැම මේ දෙයක්ම අතුලත් කරලා මෙයාගේ පාඨමාලාවක් මම හිතන්නේ මේ ඒ සංවිධානය කරපු මේ මම දැක්ක පළවෙනි අවස්ථාව. right? ඉතින් මේ මම දැන් ඔයගොල්ලන්ට යම්සි හොඳ දැනීමක් මේ ලැබෙන්න ඇති. මොකද අපි හිතමු දැන් හයිලන්ඩ් මේකත් පාවිච්චි කරන්න. සමහරවිට හයිලන්ඩ් තියෙන තැනකට ගියත් ඔයගොල්ලන්ට ඒක ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ. මොකද හේතුව දැන් මේ හයිලන්ඩ් එකක් පාවිච්චි කරලා ඒ වතුර පාවිච්චි කරලා ඒ වගේ ට්‍රේන් එකක් ගන්න හයිලන්ඩ් තියෙන ආයතනයකට ගියත් එහෙම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ බොහෝ වෙලාවට. අනික දැන් ඔය මේ ෆයර් අලාර්ම් එකක් නේ ඇක්ටිවේට් කරලා ඒක කොහොමද රීසෙට් කරන්නේ ඒ වගේ එකක් ඒ වගේ ට්‍රේන් එකක් ගන්න සාමාන්‍ය ඒ වගේ තියෙන තැනක ආයතනයකට අමාරුයි නේ. මොකද මේ ෆයර් අලාර්ම් එකක් ඇක්ටිවේට් කරනවා කියලා කියන්නේ එතන පර්මිෂන් ගන්න ඕන. ඒ ලොකු මේකක් තියෙනවා එතන. ඒක නිසා මේ ඔයගොල්ලෝ ඔයගොල්ලන් මේ ලැබිච්ච අවස්ථාව මම හිතන්නේ ඉතාමත් මේ දුර්ලභ අවස්ථාවක් මේ මෙයාගේ ට්‍රේන් එකක්. ඉතින් මේ දැන් ඒ වගේම කැෂුවල් හැන්ඩලින් නේ ඒ කැෂුවල් හැන්ඩලින් වගේ දෙයක් මේ කිසිම තැනක ඒ වගේ කරෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ ට්‍රේන් එක මම හිතන්නේ මේක මේ ආයතනය මගින් පවත්වපු පළවෙනි සමාරම්භ මේ ට්‍රේනින් සෙෂන් එකක් පටන් ගන්න කරපු පළවෙනි ට්‍රේනින් එක. ඉතින් ඒක මේ මට්ටමේ කෙරුණයි කියලා කියන්නේ තව ඉදිරියට මේක අත් වශයෙන්ම තව ටිකක් දියුණු වෙලා එනකොට ඉතාමත්ම හොඳ ට්‍රේනින් එකක් ලබා දීමේ හැකියාවක් මේ ආයතනයේ තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඉතින් හරිම සතුටුයි අපේ සහභාගී වුණ සේෆ්ටෙක් ආයතනයේ අපි තුන්දෙනා සහභාගී වුණා. ඊට අමතරව අපේ යාළු කට්ටියක් එකතු වුණා. අපි ඇත්තටම සාමාන්‍ය පුහුණුවීම් අපිට ලැබිලා තියෙනවා. එතකොට හැම කියන්නේ හැම දෙයක්ම ලැබුණේ අපිට එක තැනක ඉඳලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි 21 ඒ වගේ දැනක මේක ප්‍රායෝගිකව කරන්න අපිට අවස්ථාව ලැබුණා. ඒ ඇත්තටම අපි මේ වගේ අවස්ථා පළවෙනි වතාවට අපි සහභාගී වුණේ මේකට ඇත්තටම සතුටුයි. අපි කියන්නේ අපි නොදන්න දේවල් ගොඩක් දේවල් මේක එකතු කරගත්ත සාමාන්‍ය ජීවිතයේ දන්න දේවල් වලට අමතරව ප්‍රායෝගිකව කරගෙන යන්න පුළුවන් විදිහට අපිට දේවල් ලැබුණා මේකේ. එතන අපිට වගේම තවත් කියන්නේ කම්පැනි වල තාම ටීම් වලට මේක අපිට තවත් වැඩිපුර ඩෙවලොප් වෙලා ඒක අනික් අය ලබා දෙන්න පුළුවන් තත්යකට එන්න කියලා ඇත්තටම සතුටින් ප්‍රාර්ථනා කරනවා. අපි කියන්නේ මේක ලැබිච්ච මහඟු අවස්ථාවක්. මේ අවස්ථාව තවත් අය ලැබෙන්න තව මේක ව්‍යාප්ත වෙන්න කියලා අපි මේ ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම අද දවසේ අපිට ආහාර පාන දීලා අපිට සියලු දේයන් සියලු දේවල් භෝජන සියලු දේම අප සංග්‍රහ කරා. ඒකට ස්තුතිවන්ත වෙනවා. මේ ප්‍රෝග්‍රෑම් එක ඇත්තටම හොඳයි. තව පොඩ්ඩක් වර්ධනය වෙලා අපි හරි කැමති වෙනවා. අපි මේකේ ඇත්තටම සතුටු වෙන පළවෙනි ටීම් එක අපි විච් එක ගැන. ඒ සතුටත් එක්ක තව ඉදිරියේදීත් තව ලොකු මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් කරලා ආපහු අපිට එන්න අවස්ථාවක් ඒකත් බලාපොරොත්තු තියාගෙන සියලුම දෙනාටම අපට සහයෝගය දක්වන සියලු දෙනාට බොහොම ස්තුතියි කියලා